ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න මග එලිපෙහෙලි කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙවෙයි. ඒ කරන්නේ විමල් වීරවංශ මහත්තයා. ගම්මන් පිළ මොන පිළේද මම දන්නේ නැහැ. දිනේෂ් ගුණාද මහත්තයා. ඉතින් ඒ කට්ටිය තමයි මේක ඇදගෙන යන්නේ. ඉතින් සමහරු කියන්නේ මේක කඩලා UMP දිනවලා අවුරුදු 20ක් විතර යන්න ඇරලා නාමල් රාජපක්ෂ මහත්තයා ඉදිරියට ගෙන්න පුළුවන්ද කියලා මේ බලාපොරොත්තුව දීලා තමයි මේ වැඩේ කරන්න කියලා තමයි කියන්නේ. වැදලා කියන්නම් මේ தත්ත්වය ඇති කරන්න එපා කියලා තමයි අපිට කියන්නේ. අපි තමත් පැහැදිලිව කියනවා අපි කාගේවත් වලිග වෙලත් නැහැ. අපි කාටවත් ඕන විදියට නටන්නෙත් නැහැ. අපි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ආරක්ෂා කරමින් අපිට ඡන්දය දුන්නු ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කරනගෙන යන කණ්ඩායම. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න ඕන කණ්ඩායමක් ඉන්නවා. ඒක නායකත්වය අරගෙන තියෙනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බාහිරව වෙනත් පක්ෂ කීපයක කණ්ඩායම. මේගොල්ලන්ට වෙනත් කිසිදු විකල්පයක් නැති නිසා මේ පක්ෂය කඩන්න තීන්දුව කරනවා විතරක් නෙමෙයි අය එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඩීල් දානවා. එයා පැහැදිලිව අපි දන්නවා. මේ අයට යම් යම් ඇතිවෙච්ච චෝදනා ඇතිවෙච්ච කරදර වලින් මුදවගත්ත එක්සත් ජාතික පක්ෂය. මේ අයට වෙන කරන්න දෙයක් නැහැ. ඒවට ඇති කරගත්තු එකඟතාව තමයි මම දන්න විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැඩීම එකඟතාවය. මම මහින්ද රාජපක්ෂ මැතිතුමා ළඟ ගැන නෙමෙයි කිව්වේ මම දන්න පක්ෂ නායකයෝ දෙන්නේ ඩීල් එකක් තියෙන බව. ඉතින් මේ රටේ ජනතාවත් දන්න උන්ගේ ප්‍රශ්න විසඳන විදිය එහෙම බැලුවම පේනෝනේ. කවුද ඩීල් දාන්නේ කවුද නැත්තේ කියන එක පිළිබඳව තොරතුරු අපේ ළඟ තියෙනවා. අපි බොරුවට නෙමෙයි ඇත්තටම කියන්නම් දිනවකවානුත් එක්ක සියලු සාධක එක්ක අපිට මේවා කියන්න පුළුවන්. අපි ඉදිරියේදී හෙළිදරව් කරන වැඩි ඈතක් යන්න ඉස්සෙල්ලා